ගොඩාක් අයට ඇති වෙන ප්‍රශ්නයක් ගොඩාක් අය මගෙන් අහලා තියෙන ප්‍රශ්නයක්. ඒ තමයි ධර්මයේ පුරුදු කරගෙන යනකොට සමහර අයට බුදුරජාන් වහන්සේ ගැන, සෑය ගැන, බෝධිය ගැන කැත අදහස් එනවා. නරක වචන කියවෙනවා, හිතෙනවා. මේකට හේතු කීපයක් බලපානවා. එකක් තමයි මනුස්ස ලෝකේ සද්ධා තුනුරුවන් ගැන සද්ධාව නැතිවීම හේතුවෙන් තමන්ගේ මියගිහිය පරාණකාරයෙක්ගේ බැල්ම, මැරිච්ච ඥාතියෙක්ගේ බැල්ම අර ධර්මයේ පුරුදු කරන කෙනාට වැටෙනවා. එතකොට එයා ධර්මයේ පුරුදු කරන කෙනාගේ හිත අල්ලන නිසා අරයාගේ තියෙන වචන මෙයාගෙන් කියවෙනවා. දැන් අපි කියන්නකො බලන්න සාත්තරයක් අහනකොට, එහෙම නැත්නම් ඔය ආරූಢයක්, ආවේශයක්, ප්‍රේතාත්මයක් කතා කරනකොට මනුස්ස ඇඟල වලට අවුගලා යාට ඕන ඒවා නෙවෙයිනේ කියන්නේ. ආන්න ඒ වගේ. එතකොට තුනුරුවන් ගැන පැහැදීම නැති මලගිය ප්‍රාණකාරයෙක්ගේ බැල්මක් බොහෝ විට මේකට බලපාන. එක හේතුවක් තියෙන, හේතු ගොඩක් තියෙනවා. ඒ වගේ වෙලාවක කරන්න තියෙන්නේ මියගිය ඥාතීන් වෙනුවෙන් සියලු පිරිකර සහිත දානයක් ගරුතර මහා සංඝරත්නයට පූජා කරලා පැන් වඩලා පින් දෙන්න ඕන මියගිය ඥාතීන්ට. දුගී සමහර අයට සංඝයාට දෙන දානයව පින් ගන්න බැරි නිසා දුගී මගේ යාචකාදීන්ටත් දන් දෙන්න ඕන. ඥාතීන් දානයට එන උදව් කරන්න එන ඥාතීන්ටත් කෑම බීම දීලා ඒ සියලු පිනොත් මියගිය ඥාතයාට අනුමෝදන් කරලා පින් අනුමෝදන් වේවා, මාව නිදහස් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. ඔය එක ක්‍රමයක්. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ස්වර්ණමාලී මහා සෑ රජුන්, බෝසමිඳු, අඟුලිමාල සෑය, කිරිවෙහෙර, මයංගනේ සෑය ආදී වගේ උතුම් ස්ථානවලට ගිහිල්ලා තුනුරුවන් කමා කරගන්න ඕන. සංසාරේ තමන් අතින් සිල්වතුන්ට, ගුණවතුන්ට වැරදි අඩුපාඩු වචන කියවෙලා තිබුණොත් ධර්මයේ පුරුදු කරන්න යද්දී ඒකම තමන් හරහට හිටිනවා. නැස සෑයට ජීවිතේ බාර කරලා තුනුරුවන් කමා කරගන්න ඕන. අන්න අද ඔබට අතට දීලා තියන්නේ තෙරුවන් කමා කර ගැනීම ගැන අන්න ඕක නිසා තමයි දෙන්නේ ඔය. ඔබගේ අතට අද පත්‍රිකාවක් දීලා ඇති තෙරුවන් කමා කර ගැනීම. ඕක හැමදාම පුරුදු කරන්න ඕන එකක්. මොකද අපි හිතන විදිහට අපිට සිල්වත් වෙන්න, ගුණවත් වෙන්න බැරි වෙලා තියෙන්නේ සංසාරයේ සිල්වතුන් ගුණවතුන්ට අපි දොස් කියලා තියෙනවා. ඒකේ කර්ම විපාක දැන් අපිට එනවා. ඒ නිසා තෙරුවන් කමා කරගන්න ඕන. ඒ තෙරුවන් කමා කරගන්න ඕන ආකාරය ඔබගේ අතට දැන් පත්‍රිකාවක් දීලා තියෙනවා. අද වේලාව අනුව මම ඒක සජ්ජායනා කරවන්නම්. දෙවෙනි විසඳුම. තුන්වෙනි විසඳුම තමයි මේ ඔය හිතට ඇති වෙන ඔය නරක, ඒක නම් පළවෙනි විසඳුමට ගන්න ඕන. ඔය විසඳුම් ටික කරන්න කලින් දැන්ම හිතන්න ඕන මේ සිතිවිල්ල මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අරහං වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකවිදු වනසේක, අනුත්තරෝ පුරුෂ ධම්මසාරති වනසේක, සත්තා දේව මනුස්සානං වනසේක, බුද්ධ වනසේක, භගවා වනසේක කියලා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ 9 හිතන්න. නරක වචන හිතෙනකොට මේ නරක වචන හිතෙන එක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ඒ හිතෙන හැම නරකක්ම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා හිතෙන් බැහැර කරන්න බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ හිතන්න. එතකොට අමනුෂ්‍යයාට මේක වෙහෙසක් වෙනවා. මොකද එයා හැම වෙලාවෙම හිත අල්ලන හැම වෙලාවකම මෙයා බුද්ධානුස්සතිය වඩනවා. එතකොට ඒකෙන්ම මෙයා අර ස්වාමීන් වහන්සේ නමක් අතුගගා ඉන්නකොට මාර්යා කරදර කළා හාමුදුරුවෝ කිව්වේ නම් බුදුරුව මවලා පෙන්නපන් කියලා. ඒ මවපු බුදුරුව දැකලා බුද්ධානුස්සතිය වඩලා රහත් උනේ. පෙරදුනා නේද මාර්යා? නුවණැති කෙනාට මාර්යාත් පෙරදුනා නම් ඔයාලගේ මැරිච්ච ඔය සොච්චම් පරාණකාරයා කොහොමටත් පරදිනවාම තමයි. සොච්චම් පරාණකාරයා ඔයාව වෙහෙසවන්නේ ඔයාගේ කුසල් ශක්තිය මදි නිසා.
ඔයා තව පින් කරන්න. ඔයා තව කුසල් කරන්න. ඔයා හොඳට බණ අහන්න. හිත ශක්තිමත් කරගන්න. ඊළඟට අවසාන විසඳුම ස්ථිරසාර විසඳුම තමයි විදර්ශනාව. විදර්ශනා ප්‍රඥාව කියලා කියන්නේ ඒ හිතට එන අරමුණුත් විදර්ශනා කිරීම. මේ සිත නාම රූප නිසා හටගත් හේන් අනිත්‍යයි 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 මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. හිතට සිතවින්න සිතිවිලි හේතුන් නිසා හටගත් හේන් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. හිතත් සිතිවිලිත් නිසා හටගන්න විඥානය අනිත්‍යයි 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 මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා හිත වෙන් කර කර විදර්ශනා කරනවා. එතකොට ඔක නැති වෙලාවම ඔයාගේ ප්‍රඥාව වැඩෙන්න ගන්නවා. එතකොට යමනුස්සයාට ඔයාගේ හිත අල්ලන්න පුළුවන් එක්තරා මට්ටමක ඒ මට්ටමට වැඩි ඔයාගේ හිත දියුණු කරපු ගමන් අරයට ඒක අල්ලන්න බැරුව යනවා. ඔයාගෙන් තෙරුවන් කමා කරගන්නකොට ඔයාගේ වැරදි ක්ෂමා වෙනවා. පැහැදිලිනේ? ඕක කාටත් හොඳ උත්තරයක්. හොඳේ. ගිය පාරක් කවුරු හරි මගෙන් ඇහුවා ඒක. ඒක නිසා තමයි කියන්නේ තරුණ දූල පුතාලට සෙල්ලම් කර කර ඉන්නකොට ඉස්කෝලේ යනකොට කැම්පස් වලදී බුදුරජාන් වහන්සේ ගැන විහිළු අරන් විහිළු කරන්න එපා. ධර්මයේ තියෙන ගාථා අරන් විහිළු කරන්න එපා. පාලි වචන වලින් කුණුහරුප හදන්න එපා. රහතන් වහන්සේලාගේ නම් අරන් විහිළු කරන්න එපා. ඔයාලට ඒක බලපානවා යම් දවසක.